මොකෝ මේ අවුලෙන් වගේ මම මේ ඔයාලගේ වල පැත්තට යන ගම. ඔයා දන්නවනේ අපේ අයියා ඉන්නේ කොරියාවේනේ. සල්ලි වගේක් දැම්මා. අද සෙනසුරාදානේ. සඳ වෙනකන් ඉන්න ඕනේ ගන්න. ඒත් ෂුවර් නෑ. ගිය සතියේ වැඩිපුරක් ජෙවලා සල්ලි වගේක් දාලා. ඒත් සල්ලි ආවේ නෑ. අයියාට කෝල් කරලා කිව්වහම අයියා සල්ලි දාපු තැනට ගිහිල්ලා අයියාට කොරියන් කතා කරන්න බැරි හන්දා විස්තරයක් ගන්න බැරුව ඒ වැඩි තවුල් ගිහින්. අයියෝ ඔයා දන්නවනේ අපේ අයියත් ඉන්නේ කොරියාවේනේ. ඔයාලගේ අයියට කියන්නකෝ GME රෙමිටන්ස් වලින් සල්ලි දාන්න කියලා. සතියේ දවස් 7ෙම ඕන වෙලාවක සල්ලි දාන්න පුළුවන්. වැඩිපුර ගෙවන්න ඕනත් නෑ. කොරියාවේ බැංකුවල කට්ට කාගෙන ඊසි වන් හදාගෙන සල්ලි දාන්න ඕනත් නෑ. අපේ අයියා ගිය සතියේ කමර්ෂල් බැංකුවට දාපු සල්ලි ඒ වෙලාවෙම අරගෙන මම මේ කාර් එකක් ගත්තේ. නෑ නියමයිනේ. අදම අයියට කියන්න ඕනේ. ඕනම බැංකුවකට සල්ලි යවන්නත් පුළුවන්. GME රෙමිටන්ස්. ඒක නෙවෙයි. කොහෙද මේ උණ ගහක් කරලා තියාගෙන යන්නේ? උණ ගහක් කැපුවා. මේ පාරවල් හරියම පටු වෙන්නේ මෙයා. හරව ගන්න හන්දියට යනවා. එන්න. ඔය ජනට මගේ කාමරේට එන්න කියන්නේ කොහොමද? එන්න. සර් මට එන්න කිව්වද? කොහෙද ගියේ? සෙකොන්ඩ් එක කපා ගන්න ගියාස. දැන් ඔය ආයතන වෙලාවේ ඔවා කරන එක හරියද? ඉතින් සර් ආයතන වෙලාවෙනේ කොණ්ඩේ වැවෙන්නේ. ඉතින් තමුගේ කොණ්ඩේ ඔක්කොම වැවුනේ ආයතන වෙලාවේ නෙවෙයිනේ. ඒක තමයි සර් මම කොණ්ඩේ ටිකක් කපාගෙන ආවා. මොනයි මාළු? ආනමාන කපන්නේ ඒවරියා. මොකෝ මේ? රුපියල් 7000ක් දීලා ගිය සුමානේ ගත්තේ. හරියට සාත්තු කරන්නේ නැතුව ඇති. දරුවෙකුට වගේ සාත්තු කරේ. වතුර එහෙම දැම්මද? වතුර දැම්මද? ගහට විස බීජයි කියලා වතුර උණු කරලා දැම්මේ.